හලෝ good morning. good morning කියන්නේ දැන් වෙලාව කීයද? 5:50ට විතර ඇති. මම නැගිට්ටේ 4යි ගානකට. මම නැගිට්ටට ඉතින් ඇඳෙන්න තමයි හිටියේ. මෙච්චර පාන්දර නැගිටලා ඔයගොල්ලෝ බලන්න ඇති මම කොහෙද යන්නේ කියලා. ඇතරම මම යන්නේ මගේ ලයිෆ් එකේ ගොඩක් ලොකු වැඩකට. එළිය හොඳටම වහිනවා. මාරම සීතලයි කොහොමත් මේ දවස්වල නුවරට මාරම සීතලයි. මම හිතන්නේ කොළඹටත් ඒ වගේ ඇති. ඉතින් මාත් එක්ක මාව බිග් ස්ක්‍රීන් එකේ බලන්න යන්න රෙඩි වෙමු. රෙඩි වෙන ගමන් අපි කතා කරමු. බිග් ස්ක්‍රීන් එකේ කියන්නේ මගේ පළවෙනි ෆිල්ම් එක එන්න කලින් මම හිතුවේ මම මුලින්ම ෆිල්ම් හෝල් එකේ ලොකු තිරේ දකින්නේ මගේ පළවෙනි ෆිල්ම් එකෙන් කියලා ඒවා මම හිතාගෙන හිටියේ. හැබැයි ෆිල්ම් එක එන්න කලින් මගේම වැඩකින් මාව දකින්න හම්බ වෙන මම හිතුවේ නෑ මගේ වැඩක් කියන්නේ යමකෝ ගියාම මම කියන්නම් ඕගොල්ලොන්ට මොකද්ද කියලා වැඩේ. සමහරවිට දැකලාත් ඇති. ඉතින් මේ වැඩෙන් මාව මුලින්ම දකින්න වෙයි කියලා මම හිතුවේ නෑ. අපි මේ වැඩේ කළේ ජනවාරි මාසේ වගේ. හැබැයි මම හිතුවේ මගේ ෆිල්ම් එක ඊට කලින් එයි කියලා. ඒකත් මේ අවුරුද්දේ එනවා. හැබැයි ඊට කලින් මේ වැඩේ ඔන්න මම බලන්න යනවා. හරිම සන්තෝසයි මට. ඉතින් මේ වැඩේ ලොකුම පාර්ට් එකක් කරේ සහ කරන්නේ විශේෂයෙන්. ඉතින් එයාට මේ වෙලාවේ මම විශ් කරනවා. මොකද අතරම එයා කරන්න තියෙන්නේ මේ ලොකු මිනිස්සු කරන වැඩක්. ඉතින් මම ඔයගොල්ලන්ට ගියාම ඒක පෙන්වන්න මොන වගේද කියලා මට පෙන්වන්න බලමු. මට වෙලාවක් තියෙද්දන්න වීඩියෝ කරන්න. හැබැයි ඉතින් මම කාට හරි කියලා හරි වීඩියෝස් ටික ගන්න. මොකද මේක මගේ ජීවිතේත් ගොඩාක් වටින දවසක්. ගොඩක් ඇත්තටම සතුටු දවසක්. ඉතින් ස්කින් කෙයාර් ටික ගාගෙන ගියාට ආයෙම ගන්න වෙයි දන්නේ. හැබැයි ඉතින් මං ගාගෙන යනවා. මොකද මේ ටිකෙන් තියෙන රිසල්ට් එක ළමයි මට කියන්න තේරෙන්නේ නැහැ. මම හිතුවත් නැති විදිහේ රිසල්ට් ස්කින් කෙයාර් කරන්න ගත්ත එකෙන් මට හම්බුණා. මම සාමාන්‍යයෙන් ඉස්සර ස්කින් කෙයාර් හැම කරන්නෙම නැති කෙනෙක්. මම හිතාගෙන හිටියේ අර ස්කින් එක නෙමෙයි මේකප් එක තමයි වැදගත් වගේ. එහෙම ඒත් එහෙම නෙමෙයි. ඇත්තටම දැන් මම මේකප් දාන්නෙම නැති තරම්. මොකද මම දැන් දන්නවා මේකප් එක නෙමෙයි වැදගත් වෙන්නේ. ස්කින් කෙයාර් කරලා ලස්සනට අපේ ස්කින් එක හෙල්දිවට තියාගන්න එක තමයි වැදගත්ම දේ කියලා. ඉතින් ස්කින් කෙයාර් ව්ලොග් එකක් ගේන්නම්. ගොඩක් අය ඉල්ලලා තිබ්බා. ගේන්නම් ඔයගොල්ලන්ට. තව ස්කින් කෙයාර් කිව්වට මේ ටික විතරක්ම නෙමෙයි තව දේවල් තියෙනවා ෂෙයා කරගන්න. ඉතින් ඉස්සරහට ඒ වීඩියෝස් උත් ගේන්නම්.
ඉතින් මම මේකප් මොකුත් දාන්නේ නැහැ. සන් ක්‍රීම් එකයි ගාන නම්මනන් ටික විතරයි. මේ බලන්න ළමයි මේ මගේම වැඩ තමා මේවා මේ කෑලි කෑලි. අනිත් එක මගේ මේ මෙතන මේක කොට දිග්ගලා තිබ්බ ගොඩ ඊට පස්සේ මම ඊයේ පොඩ්ඩක් කැපුවා. බලමු. හරි එහෙනම් අපි යන ගමන් හම්බෙමු. ගියාට පස්සේ වැඩි විස්තර කතා කරමු. අම්මේ කොහොමද වැස්ස ළමයි? මේ වැස්සේ ගුලි වෙලා නිදාගන්න තියෙනවනම් හොඳයි. ඒත් ඉතින් හැමදාම නිදාගෙන තමයි ඉන්න වෙන්නේ කම්මැලිකමට නිදාගෙන හිටියොත්. වඩා ජීවිතේ දේවල් කම්මැලි නොවි කරගන්න try එකක් දෙමු නේද? හායි ඔන්න මං දැන් තමයි කොළඹට ආවේ. හායි ඔන්න මම දැන් මෙහෙට ඇවිල්ලා ඇඳුමත් පොඩ්ඩක් මාරු කරගෙන ඔයගොල්ලෝ දැක්කද මම කීරින්ගන්ද ආවේ කියලා? 4 ඉඳලම මම ඇහැරගෙන හිටියා. අපි බලමු මගේ යාළුවා මේ වෙලාවේ ඇහැරලාද ඉන්නේ කියලා. අපි බලමු දැන් එයා නැගිටලාද ඉන්නේ කියලා. හරිද? ඇහැරලා. good morning. Good morning. නැගිටින්න දැන් ආවේ. බලන්නකෝ යා නැගිට්ටත් ලස්සනයි. vlogs. hi. උදේ පාන්දර වද දෙන්න ඇවිල්ලා. sorry bro. මං ඉතින් වෙන කාට වද දෙන්නද නේද යාළුවනේ? මේ මම ලස්සන පේනවා. ඔය ලස්සනයි. ඔයා නැගිට ගමන් මාර ලස්සනයි තියෙන්නේ. විලිසිරවද? ඔයා නිදාගත්තත් ඔය වගේ ලස්සනයි. අපි කොරියන් ස්කින් අපි ඒක ගැන වීඩියෝ එකක් කරමුනේ. හා ඔයා ගහනවම ඉතින් මාත් ගා. ඒක අපි දෙන්න කරමු වීඩියෝ එකක් ලස්සන. හරි. දැන් අද අපි මොකද කරන්නේ? අද අපි 3ට ලෑස්ති වෙන්න ඕනේ. වින්ඩිගේ වින්ඩිගේ මේකට යන්න. මගේ මේකට යන්න. මගලට. මගලට. මුහුරත් එකට යන්න කියන්නේ. හේ! අද ෆිල්ම් එකක් පෙන්නනවා. ඒක විශේෂ දෙයක් ඔයාලට. Oh yes. ඔයා බලන්නම ඕනේ. ඔයා බලන්නම ඕනේ එකක් ඒක. බනින්න එපා හැබැයි. Thank you bro. Thank you. ඔයා ඉතින් කලින් උත් ඇහුවානේ. ඒක ඔයාට තේරෙයි දැන් අද. ඒ කියන්නේ ඒක එතනින් එහාට තව මොන හරි වෙනවද? එතනින් එහාට කියන්නේ? ඒ කියන්නේ ගොඩක් දේවල් වෙනවනේ දැන්. ඒ කියන්නේ දැන් මියුසික් වීඩියෝ එකේ තියෙන ටික නෙවෙයිනේ ෆිල්ම් එකේ තියෙන්නේ. ඉතින් ගොඩක් ඒවා වෙනවා. ඉතින් බලමු. ඉතින් අපිට පෙන්නන්නකෝ. ඉතින් ළමයි මේ ඉන්නේ රයන් හරිද? ඔයගොල්ලෝ මතක තියාගන්නකෝ මේ නම ගම සහ වාසගම. වාසිකම මොකටද? ඒක නේ. හරි. ඉතින් අපි අද බලමු අපි දෙන්න අද තනියම තමයි මේ ගේම ගහන්න හිතාගෙන ඉන්නේ. අපි කොහොමද තනියම තමයි ගේම ගැහුවේ. බලමු. අපිට පොළු ගොඩක් හතරක් ඉන්නේ. ඔව් අපි දෙන්නේ කොණ්ඩ දෙක එක වගේ. ඔව්. wow. හරි මේකයි අද වෙන්නේ. අද අපි වින්ටිගේ උෂෙන්ගේ අලුත්ම සෝං එක රිලීස් වෙනවා. ඒක රිලීස් වුණා දැන් අද ෆිල්ම් එක. ඒ කියන්නේ ඒක දෙකක්ද? ඔව් සින්දුව දැම්මනේ. එතන අද මොකද්ද පෙන්වන්නේ? අද ෆිල්ම් එක. what is that? මට තේරෙන්නේ නැහැ. අඩෝ ඔන්න බලන්න මගේ යාළුවාගේ මොලේ තරක. මම ඒකට වැඩි මොඩේ යාළුවා කියලා කියන්නේ. ඒ කියන්නේ එහෙම චුට්ටක් හිතන්න චුට්ටක් අමාරු ගතියක් තියෙනවා. ඒක අවුලක් නෑ. අද ෆිල්ම් එක තමයි පෙන්වන්නේ. ඒක මියුසික් වීඩියෝ එක ආවිලා ඒක වෙනයි. දැන් ඒක මොන තේරුන්නේ නෑනේ. නේද? අපිට තේරුණා. ඒක බලා ගන්න පුළුවන් වෙන්නේ ෆිල්ම් එකෙන් තමයි. ඒකට ඔයගොල්ලෝ ෆිල්ම් එක බලලා ආපහු මියුසික් වීඩියෝ එක බලුවොත් තමයි හරියටම තේරෙන්නේ මේ සීන් එක තමයි මේ උනේ කියලා. ඕකේ. නෑ අම්මට හරි ආසයි සින්දු කියන්න මේ බෑ.
අපිට පුළුවන් මෙහෙම අපිට පුළුවන් හැබැයි ඒක චුට්ටයි හැබැයි චුට්ටක් කියන්නේ. අපි ගීත කොටසක් ගායනා කරලා පෙන්නද? අනේ පා අපි අරගෙන සින්දු කියන එකේ කට්ටිය දාලා දෙන්නා. සබ්ස්ක්‍රයිබර්ස්ලා 6000 ඔයාව unsubscribe කරයි. ඔව්. unsubscribe unsubscribe කියන 10 පාරක් කියන. unsubscribe 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 Subscribe. unsubscribe Arjus what is that? මට හරි අයි චන්චනාඩන කියන ප්‍රශ්න ටික විතරක් කමෙන්ට් කරන්න. ඔගේ channel එකේ නම කියන්නකෝ මටත් හොයාගන්න අමාරුයි ඒක මටත් නිකන්. හොයාගන්න අමාරුයි. මෙයාගේ ෆොටෝ එකකුත් නෙමෙයි මං හිතන්නේ දාගෙන ඉන්නේ. Name අපේ නායකමක්කා. ඔව් නෑ ශරංගි නටාෂා නේද ඒක? පෙන්නන්න මේ ශරංගි දාලා දෙන ෆොටෝ එක මොකක්ද ඒ? මේ මොකද්ද මේ? ඒක ලෝගෝ එක. ඒ මම ලබනාත්මේ හරි හරි මේ වගේ ළඳක් එකක් තමයි තියෙන්නේ යාගේ. කාමරේ පෙන්නන්න පාස් කරලා. ඔව්. ඉතින් මේක සබ්ස්ක්‍රයිබ් කරන ළමයි ඒ වගේම වීඩියෝස් උත් බලන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා. දැස්ති වෙනා හඩුමුඩියේ. අද ඇත්තට මම කලින් ආවෙත් අපි බ්ලොග්ස් කරන හින්දා ගොඩක් වෙලා යන නිසා තමයි. දැන් අපි දෙන්න ලෑස්ති වෙන්න. එතකොට ඔයගොල්ලෝම එකතු කරගන්නම්. දැන් හම්බෙනවා. හායි යාළුවනේ අපි දෙන්න දිදිසෙනවා. ග්ලාස් ස්කින් එකක් නිසා තමයි මේ හැම දෙයක්ම. වැඩි ග්ලාස් බලන්න ඔයාගේ මූණ ඔයාලට පේනව නේද අපේ ස්කින් එකෙන්? ඒ කියන්නේ ඒ තරම් ග්ලාසි. कुछ भी नहीं है ये तुम है तो है इसमें जिंदगी अब मुझको जाना है कहाँ के तू ही सफर है මොකද මේ? අනේ අනවශ්‍ය කොහෙද කළු පාට ඒවා තිබ්බේ? ඔය ඇඟිල්ල තියෙනවා. Oh my god. Wow, very beautiful. අනේ මකන්න හලෝ कि तेरे बिना जीना मुमकिन नहीं न देना कभी मुझको तू फासले मैं तुझको कितना चाहता हूँ ये तू कभी सोच ना सके कि तेरे लिए මේකප් එක දාගෙන හම්බෙන්න. අපි දැන් මේකප් එක නම් දාන්න ඉවරයි. පිකොන්නේ හදාගන්න යන්නේ. ये दुनिया छोड़ दी है तुझ पे ही सांस आके रुके मैं तुझको कितना चाहता हूँ ये तू कभी सोच ना सके Oh, දැස් කඳුලින් පිරී ගියාට දන්නේ නැතුවද ආදරේ තාම. හරි අපි සින්දුවක් කියමු එතකම්. අපි සින්දා तुम हुए मेहरबान तो है ये दास्तां अब तुम्हारा मेरा एक है कारवां तुम जहाँ मैं वहाँ मैं හරි ඔන්න මෙතනින් එහාට වෙන ඒවා ටික මම වෙනම බ්ලොග් එකකින් ඔයගොල්ලන්ට ගේන්නම්. මොකද ගොඩක් දිග වෙනවා. එහෙනම් පාර්ට් 2 එක බලන්න මම හිතනවා ඒක තමයි හොඳම පාර්ට් එක වෙන්නේ. නේද? ඔව් පාට් එකේ බලමු ඉවෙන්ට් එකේ මොකද වෙන්නේ කියලා. ඔය දාන්න මම මේ එඩිට් කරනවා. ඉක්මනට බලන්න නම් අපි පාර්ට් 2 එකෙන් හම්බෙමු. देखा हूँ हम सफर मेरी अब